අද good news එකක් තියෙනවා. එල මොකයි good news එක? ඇමරිකාව අපිට 130ක තීරුවක්ද පනවද්දී එංගලන්තෙන් අපිට 100ක තීරුවක්ද පනවලා තියෙනවා. nice. මොකක් කාර්යයේ කතාව? ඔන්න කෝචමියා ඔන්න අද සිට එංගලන්තයට අපි විකුණන බදු වලට ටැක්ස් නෑ. perfect. එතන අපිට කිසිම අවුලක් නැතුව දැන් ඇඟලුම් දාන්න පුළුවන් එංගලන්තේ මාකට් එකට. බයිය කොහොමද දන්නේ මේක දකින්නේ? වැඩක් වෙන්නේ නැහැ. එංගලන්තේ මාකට් එකට බඩු දාන්න දැම්ම කට්ටිය සැට් වෙලා ඉන්නේ. සිරාවට ඔය එංගලන්තේ සුද්දෝ අදින ඉරිච්ච ඇඳුම් තොපි ඒව මහපියා ඔය නං. සුද්දෝ ඒව හරි ඇඳුම් අදිනවා තොපි වගේ බයියෝ ඒවත් ඇඳුම් අදින්නේ නෑනේ. අයියයි තොට පේනවා හෙළුවෙන් වගේද? මට විතරක් නෙවෙයි රටටම පේන්නේ තොපි හෙළුවෙන් වගේ. වයස ගියාද? ගියා නෙවෙයි ඔන්න දුවනවා. කාර්යයේ බයිස් අයියයි හෙන් දුවනකොට කවුද બોලේ මෙහෙන් එන්නේ? මේ කාරි. මං නෙවෙයි මං විනෝද සමයකාරී. no. අපේ ලොන්ඩර් ගින්දන් දෙන්නේ. රස්සාව කියන දේවකාරියක්නේ කාර්යය අයිය උඹට එහෙම නෙවෙයිද? මට නම් පැහැදිලි නෑ කියපු එක. පැහැදිලි නැත්තම් දාපන් ටීවී එක මං ඔයාලට දුවන්න දුන්නා. දැක්කේ නැද්ද ඒක? පුබුජාමේ දාපන් ඕක. බොරුවට සමාජගත කරපු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව පිහිටුවට පස්සේ ඒගොල්ලන්ට දැන් වෙලා තියෙන්නේ අර කියපු හොරකම් මුකුත් අල්ලන්න දෙයක් නැහැ. ඒකට මේක ඒගොල්ලන්ගේ නොහැකියාව වහගන්න විවිධ ඒගොල්ලන්ගේ අර සමාජ මාධ්‍ය මඩ බලකායක් තියුණානේ. ඒක කලින් ඉඳන්ම තියුණා අදටත් තියෙනවා. අපිටත් ඒකද කියන්නේ? උඹලට තමයි උඹලනේ මඩ බලකාය. අර මොඩේ දන්නේ. කාර්යයේ එතකොට අපි ඇවිල්ලා මඩ බලකායක්ද? අපි ඇවිල්ලා රට වෙනුවෙන් මෙහෙවරක් නෙවෙයිද මේ කරන්නේ? උඹලා කොහොමද රට වෙනුවෙන් මෙහෙවරක් කරන්නේ? උඹලා කරන්නේ සත පහක දෙයක් හොරා කාපු නැති අහිංසක වැදගත් පවුලක් අල්ලගෙන බොරු චෝදනා කරන එක. බොරු චෝදනා කියන්නේ මෙන්න මේ